ආයිබෝවන් සුපරසක් යාලුවනේ කොහමද ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම ගොඩක් දෙනෙක් තවමත් දැනුවත් නෑ මැසේජ් දාලා අහනවා ඒ වගේම කමෙන්ට් කරලා කෝල් කරලා අහනවා මේක ලැබෙනවද අපිට කවද්ද හම්බ වෙන්නේ කොහොමද ගන්නෙ මෙන්න මේක මොකද්ද ඇයි මෙහෙම වැටෙන්නේ කියලා ඉතින් මම හිතුවා වීඩියෝ එකක් කරලා විස්තර කරලා දෙන්න ඇයි මෙහෙම වැටෙන්නේ අලුතෙන් ඉල්ලුම් කරපු අයගේ සමීක්ෂණ කරලා ඇයි මෙහෙම තියෙන්නේ කියලා ඉතින් යාළුවනේ එක දැනගන්න කලින් වැලගෙන් පුංචිල්ලිම කරන්න ඕන මේ වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් channel එකට ඔයා අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඉතින් හැපෙන්න තියෙන notification bell එක all දාලා තියාගන්න මේ වගේ ආශ්‍රයසම පිළිබඳව වැදගත් වෙන වීඩියෝ දාපුසෙනින් නැරඹීමේ පහසුව සඳහා ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලගේ අලුතින් අසසමට ඉල්ලුම් කරපු අයට සමීක්ෂණ කරලා සමහර ඒ ආපු නිලධාරි account number තරං ගිහිල්ලා ඔයාලගේ මෙන්න මේ විදිහට එන්නේ කියන්නේ නන් කියන එක මෙතන තියෙන open account කියලා ඒ කියන්නේ ඔයාලට මේක ගිණුම විවෘත කරන්න කියලා තමයි තියෙන්නේ හැබැයි ඔයාලගෙන් ඒ ආපු නිලධාරි සමහර අයගෙන් ඒ account number අරන් ගින් තියෙන හැබැයි ඒ අරන් ගියාට ඔයාලගේ මෙතෙන්ද ඇඩ් කරලා නැහැ ඒකට හේතුව යාළුවනේ හොඳින් තේරුම් ගන්න මේක හොඳින් අහන්න මේක එයාලා ඒ තොරතුරු ඔයාලගෙන් අරන් ගිහිල්ලා ඔයාලට කලින් කිව්වා අපි මතක ඇති මතක නම් පෞද්ගලික වීඩියෝ වල මම දැනුවත් කරා ඔයාලව මේ සංගරණයක් සමීක්ෂණ කරන නිලධාරීන් ඔයාලගේ විස්තර අරන් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිටවලා තියෙන අසසුම් පිළිබඳව කමිටුවක් දැන් අලුතින් අන්න ඒ කමිටුවට මේ තොරතුරු ටික ඒගොල්ලෝ ලබා දෙනවා ලබා දුන්නාට පස්සේ එතන ඉන්න කමිටුව තමයි ඔයාලගේ තොරතුරු බලලා ඔයා මාසිකව කොච්චර ආදායමක් ලබනවද ඔයාගේ පවුලේ දරුවන් කී දෙනෙක් ඉන්නවද ඒ දරුවන්ට සෑහෙන කොච්චර මුදලක් ඔයාට මාසිකට වැය වෙනවද අන්න ඒ සෑම විස්තරයක්ම ඒගොල්ලෝ බලලා ඔයාගේ account එකේ මෙතන open account කියන තැනට බැංකු ගිණුමේ තියෙන open account කියන තැන දැනට තියෙන රතු වලට පේනවා ඇති ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරන ඔයා හියම් ඔයාගේ මහත්තයා වෙන්න පුළුවන් එහෙම නැත්නම් නෝනා වෙන්න පුළුවන් කවුරු හරි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් එහෙම නැත්නම් දෙන්නම පුංචි හොරකියාවකට ගිහලා රුපියල් 15000ට වඩා 20000ට වඩා එහෙම මුදලක් ගන්න මොකක්ම හරි ජොබ් එකක් කරනවා නම් ඔයාට මේ ආසසුම නැති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා හැබැයි සමහර විට මේවා පාස් කරන්න ඉඩ තියෙනවා යම් තොරතුරු නිසා ඔයාගේ පවුලේ තියෙන ආර්ථික අපහසුතා නිසා ළමයි 4 දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් පාසල් යන එහෙම නැත්නම් තුනෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඔයා ඉන්නේ කුලියට වෙන්න පුළුවන් අනේ ඒ වගේ දේවල් ඒගොල්ලෝ බලලා ඔයාලා තීරණය කරනවා ඔයා මොන කාණ්ඩයටද ඇතුළත් වෙන්න ඕනේ කියලා අන්න එහෙම තීරණය කරාට පස්සේ තමයි මෙතන මේ open account කියන තැන ඔයාගේ බැංකු ගිණුම ඒගොල්ලෝ ඇතුළත් කරලා account number අරන් ගියා නම් එතෙන්ද ඇතුළත් කරලා මේක ඔයාලට කොළ පාටින් මැරෙනවා මෙන්න මේ විදියට verify account කියලා අන්න එතකොට ඔයා ඇතුළත් වෙලා තියෙන කාණ්ඩෙත් මෙතන පෙන්නනවා ඔයාගේ ගිණුමත් verify වෙලා කියලා පෙන්නනවා එයාට message එකකුත් එනවා මං කියන දේ පැහැදිලි වෙන්නට ඔයාලට මේ එයාලා තෝරගත්තට පස්සේ ඔයා මොන කාණ්ඩයටද ඇතුළත් වෙන්නේ ඔයා මේම හිතන උදාහරණයක් විදියට ඔයාගේ මහත්තයා නෝනා දෙන්නගෙන් කවුරු හරි රුපියල් 15000ක හව 20000ක වැටුපක් ගන්න තැනක කුලී වැඩ හරි මොකක් හරි කරනවා හැබැයි දරුවෝ 3 දෙනෙක් ඉන්නවා පාසල් යන වයසේ අන්න එතකොට ඒ අය ඔයාලා ඉන්නෙත් කුලියට ඒ අය තීරණය කරන ඔයාට රුපියල් 10000 කාණ්ඩයට තමයි ඇතුළත් කරන්න සුදුසු කියලා එතකොට අන්න ඒක ඇතුළත් කරලා ඔයා account number දීලා තියෙනවා නම් account number එතනට ඒගොල්ලෝ දාලා මේක verify කියලා ඔයාට message එකක් එනවා මේ විදිහට ඔයාට බලා ගන්නත් පුළුවන් ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා දැන් ගොඩක් දෙනෙක් අහලා තියෙනවා අලුතෙන් අය ෆොටෝ දාලා තියෙනවා මෙන්න මෙහෙම එන්නේ අය කියලා. ඉතින් මම හිතන අයකට මේක තමයි හොඳම විසඳුම ඔයාලට දැන් තේරෙන්නේ නැති එහෙම වැටෙන්නේ අය කියලා. ඉතින් නගින්න නම්
I've never give at the captain of the king Haman Balaprotu. Well, I'm Otama, Superhouse,